අයිබෝන් ඩුබයි 2025 ඉවරෙන්ට ඔන්න මෙන්න තියෙදි දෙසැම්බර් අද 18 පහුගිය දවස් දෙකෙන් වැස්ස හොඳට යට වෙලා තියෙන ඩුබයි. ඊයේ පෙරේද දවස් දෙකම ඩුබයි වලට වහිනවා. දැන් මගේ මිනි වැකේෂන් එක ඉවරයි. මට දවස් 14ක 7 දෙක නිවාඩුවක් හම්බුණා. නිවාඩුව ඉවරයි. කොණ්ඩේ කපා ගන්න කියලා එළියට බැස්සා. රැවුලත් වැඩි, කොණ්ඩෙත් වැඩි. කිචන් වල වැඩ කරද්දී අමාරුයි. ඔය මෙහෙම වැඩ කරන්න. මේ පැත්තේ යට වෙලා මෙතෙන් යන්න බෑ. මං ආවා අනිත් පැත්තෙන්. මේ පාරෙන් දාලා යන්න. ඒ පාර තනිකර වැවක් වෙලා තියෙන්නේ. යන්න බෑ සම්පූර්ණයෙන්ම යට වෙලා මේ හැමතැනම. බලමු කොහෙන් හරි යන්න පාරක් හොයාගන්නත් ඕනේ. බැරි වෙන එකක් නැහැ. ලස්සනයි අද. මාර ලස්සනයි අද ඩුබයි. ෆ්‍රෙෂ් ගතියක් තියෙනවා. මොකද පහුගිය දවස් දෙකෙන් වැස්සා. සාමාන්‍යයෙන් මැද පෙර දිග රටවල් වලට වහින්නේ අවුරුද්දට දෙතුන් පාරක් වගේ තමයි. ගිය අවුරුද්දේ තමයි වැඩිපුරම වැහලා යට උනේ. සෑහෙන අවුරුදු 70 ගානකට ඊට පස්සේ පට්ට විදියට වැස්සා. යට වුණා සම්පූර්ණයෙන්ම. සම්පූර්ණ මුළු ඩුබයිකම යට වුණා. හැබැයි මේ පාර නෑ. මේ පාර දවස් දෙකයි වැස්සේ. වැස්සෙන් පස්සේ ඩුබයි ලස්සන වෙලා මෙතන පැත්තේ තියෙනවා G63 එකක් බෙන්ස් ලගේ ආසම් වාහනය බ්ලැක් එඩිෂන් එකක්. ඉස්සරහ යට වෙලා තියෙන්නේ මේ යන්න අමාරුයි මෙතනත්. කැමරාවට පේනවද දන්නේ නැහැ. ඒතර පාර යට වෙලා තියෙන්නේ යන්න බෑ. මේ ඒරියා එක පාත් බිමක් වගේ තියෙන්නේ. ඒක යන්න බැරි. මෙහෙනම් අවුලක් නැහැ මේ ෂේප්. මේ ලස්සන තියෙන්නේ. ලස්සන අහසක් තියෙන්නේ. වැහි බර කාලගුණයක් හැමදාම තකින්න නැහැ. අපදාවක් නම් බය වෙන්න දෙයක් නැහැ. බෝට්ටු තියෙනවා ඔල්රෙඩි. ඕකේ බොයිස්. එහෙනම් ගිහලා කොණ්ඩේ කපාගමු. කොණ්ඩේ කපලා ඉවරලා සිටි වොක් පැත්තට යන්නත් ඕනේ. පොඩි රෝමක් දාන්න. බස් එකක් හම්බුණා. බස් එකේ යන්නේ නැහැ හැබැයි. දවස් දෙකක් ඩුබයි වලට මේ වැහපු ඇස්ස ලංකාව එක්ක කම්පෙයාර් කරලා බලද්දී අපිට ගණන් ගන්නවත් දෙයක් නෙමෙයි. නමුත් අර මෙහි පරිසරය හැදලා තියෙන විදිහත් එක්ක බලද්දී මේ කාණු පද්ධතියම ලොකුවට නැති නිසා ඉක්මනට යට වෙනවා. ඒකයි මෙච්චර යට වෙලා තියෙන්නේ. නැත්තම් මෙහෙම යට වෙන්න තරම් වැස්සක් වැස්සේ නැහැ. කොණ්ඩේ කපා ගත්ත විතරයි වැස්සක් එන්න යන්නේ. මාර සීතලක් ආවා. ජැකට් එකක් ගන්න ඕනේ. මේ මං ගාව ජැකට් එකක් තිබ්බා. ගේන්න කරන යනවා සීතලයි. දැන් ගෙදර යන්නත් බෑ මාර සීතලයි. ජැකට් එකක් ගන්න ඕනේ. එතන තියෙන පොඩි ෂොප් වගේක්. ඉන්නේ සතුවනේ. සතුවා ඉන්නවා කියන්නේ බය වෙන්න දෙයක් නැහැ. පොඩි පොඩි ගණන් වලට ගන්න පුළුවන්. කොණ්ඩේ කපා ගන්න, රැවුල කපා ගන්නයි ගෙඩි ගම් 10යි. ගම් 10 කියන්නේ රුපියල් 800. හිතා ගන්නකො ඩුබයි වල. එතකොට මේ ඉන්නේ සතුවා නම් බය වෙන්න දෙයක් නැහැ. හැමදේම අඩුවට ගන්න පුළුවන්. මම වීඩියෝ වගේ කරන්න ගියා හරියන්නේ නැහැ. රෑ වුණා කරවල වැටුණා. මේ දැන් 5යි ගානක් වෙලා හැබැයි මාර කරවල වුණා. මේ කරවල වෙන්න හේතුව තමයි වහිනවා. අතර වටේටම වහිනවා. මේ හරිය විතරයි වහින්න නැතුව තියෙන්නේ. මේකට තවයි තා පොඩ්ඩකින්. මේ තියෙන සතුව බස් ස්ටෑන්ඩ් එක. මෙතින් ඕන තැනකට යන්න පුළුවන්. මාර ලස්සනයි. ඩුබයි වල ඕන තැනකට යන්න පුළුවන්. සුපිරි බස් ස්ටෑන්ඩ් එක තමයි සතුව බස් ස්ටෑන්ඩ් එක කියන්නේ. කාට් ටොප් අප් මැෂින් එකක් තියෙනවා මෙතන. මාර ලස්සනයි. දැන් දවසින් ආවේ. අවසර එන්න හම්බෙන්නේ නැහැ නේ. මාර ලස්සනයි. වැඩට ගියාට පස්සේ අවසර එන්න බෑනේ මේ ටයිම් එකට. බස් තියෙනවා එහා පැත්තේ. ඉන්න නැවතෙන්න කල්පිරි මෙතන තියෙනවා.